සුබ දවසක් කියලා පිළිගන්නවා SAP මිලිකිට YouTube channel එකට. ඉතින් ඔන්න වෙනදා වගේම ලස්සන රෙසිපි එකක් අදත් තරන් ආවා. අද මම ඔයාලට අරන් ආවේ රස මාළු මුල් තියලයක් කොහොමද ගෙදර නිවර්දිව හදාගන්න විදිය තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් බලමු එහෙනම් මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කොහොමද හදන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරනවා. අපේ YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් වීඩියෝ පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. එහෙනම් යන් අපේ වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම මට මේ වගේ මැටි භාජනයක් අවශ්‍ය වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මාළු බෙඹුල් තියල් හදනකොට මැටි භාජනයක් අනිවාර්යයෙන්ම ගන්නවාලත් නැත්නම් ඒ රසෙ ඉන්නේ නැහැ. ඉතින් නැති කෙනෙක්ට නම් ඇලුමිනියම් භාජනයක් ගත්තට කමක් නැහැ. ඉතින් ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා මාළු. මම මෙතන අරන් තිනවා බලමාළු ග්‍රෑම් 500ක්. ඉතින් ඔයාලට මේක බලමාළු නැත්නම් කෙලවල්ලා තලපත් උනත් ගන්න පුළුවන්. තාමට අවශ්‍ය වෙනවා මේ වගේ කුරුඳු කෑලි කීපයක්, ඒ වගේම එනසලට කීපයක්, ඒ වගේම රම්පේ කරපිංචා, ඒ වගේම විශේෂයෙන් අවශ්‍ය වෙනවා කුරුඳු කොළ ටිකක්. ඉතින් මේ විදිහට ඔයාලත් පේස්ට් එකක් හදා ගන්න ඕනේ. ඉතින් මම මේක හදාගෙන තියෙන්නේ ගොරකා මේස හැඳි 3යි, ඒ වගේම ගම්මිරිස් මේස හැඳි 2යි. ඉතින් ඒ වගේම සුදු ලුණු ඉඟුරු අවශ්‍ය ප්‍රමාණයට දාලා තිනවා. ඒ වගේම රස අනුව ලුණු දාලා තිනවා. ඉතින් වතුර අවශ්‍ය ප්‍රමාණයට දාගෙන මේ වගේ පේස්ට් එකක් ඔයාලත් හදා ගන්න ඕන. ඉතින් මට මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය දේවල් සහ ප්‍රමාණවල වීඩියෝ එක පල්ලෙහා දාලා ඇති. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ගත්ත මැටි භාජනේ මේ වගේ කුරුඳු කොළ ටික ලස්සනට තියාගත්තා. ඊට පස්සේ පොඩිට කපාගත්ත රම්පේ ටිකත් මේ වගේ අඩියට ලස්සනට තියාගන්නවා. ඒ වගේම කරපිංචා කොළ ටිකත් මේ වගේ අඩියට අපි ලස්සනට තියාගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට තියාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත අපේ ගොරක පේස්ට් එකේ මේ වගේ මාළු කෑල්ල හොඳට දවට ගන්න ඕන. හොඳට දෙපැත්ත දවට ගන්න. ඊට පස්සේ මේ වගේ අපි හට්ටියට එකින් එක කෑලි ටික දවටලා එකින් එක මේ වගේ තියාගන්න ඕන. ඉතින් මතක තියාගන්න අපි ලේයර් දෙකකට තමයි අපි මේක arrange කරන්නේ. ඉතින් මේ තියෙන අපි පළවෙනි ලේයර් එක දාලා ඉවරයි. ඊට පස්සේ අපි නැවත උඩින් අපේ කුරුඳු කෑලි ටිකයි එනසල් ටික කීපයකුයි මේ වගේ උඩින් දා ගන්න ඕන. ඊට පස්සේ අපි නැවතත් කරපිංචා කොළ ටිකක් මේ වගේ උඩින් දාගෙන ආය පාරක් මේ විදිහට මාළු කෑලි තියලා තව තට්ටුවක් දා ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ කොටස් දෙකකට අහුරගත්ත අපේ මාළු ඇඹුල් තියල් හට්ටිය. ඉතින් ඔයාලත් මේ විදිහට අහුර ගන්න ඕන. නැවත ඊට පස්සේ අහුරගෙන උඩටත් අපි රම්පේ කරපිංචා, ඒ වගේම කුරුඳු එනසල් අපි දා ගන්න ඕන. ඉතින් ඔන්න දැන් අපි අපේ හදාගත්ත මාළු ඇඹුල් තියල් හට්ටිය ලිපට තියලා තියෙන දර ලිප උඩින්. ඉතින් දර ටික හොඳට දාලා ඇවුලුනාට පස්සේ දර ටික අයින් කරලා අඟුරු උඩ ඔයාලා පැය 2මාරක් 3ක් වගේ මේක වහලා හොඳට පිස ගන්න ඕන. ඉතින් ගෑස් එකකින් හදනකොට වැඩිය දරලිපේ හදනකොට තමයි මේකේ රසය වැඩි වෙන්නේ. ඉතින් මේ තියෙන මේ වගේ හැමදේම එකතු කරලා හදාගත්ත අපේ මාළු ඇඹුල් තියල් එක. ඉතින් ඔයාලට පේනවා දැක්කහමත් කටට කෙලවුණනව නේද? ඉතින් මේ විදිහට ඔයාලත් හදලා රස බලන්න. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. ඉතින් හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙමු. ඔයාලට තෙරුවන් සරණයි.